Hello everyone. මෙන්න මේ පුංචි දේ අද කරලා නිදාගත්තොත් ඔයාගේ ජීවිතේ හෙට පුදුමාකාර විදියට ලස්සන ජීවිතයක් කරයි. ඒ තමයි විශ්වයට ස්තුතිවන්ත වීම. සමහර මිනිස්සුන්ට හරි ඉක්මනට එයාලා හිතන පතන දේවල් ඉෂ්ට වෙනවා. සල්ලි, රැකියාව, ආදරය, ඒ වගේම සතුට එයාලගේ ජීවිතයට හරි ලේසියෙන් ගලාගෙන එනවා. ඔයාලා දන්නවද මොකක්ද ඒකට හේතුව කියලා? ඒ තමයි එයාලා හැමදාම රැට නිදා ගන්න කලින් පුංචි විනාඩි 5ක් එයාලා වෙන් කරලා මෙන්න මේ ලස්සන gratitude කියන affirmation ටික එයාලා පාවිච්චි කරනවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මොනවද මේ gratitude කියලා අපි කරන්නේ කියලා. හරි. අන්තිම විනාඩි 5 අපි ගත කරන්න ඕනේ මෙන්න මේ විදිහට ලස්සනට. ඔයා පුංචි කොලයක් අරගෙන ඔයා ලියන්න. ඔයාගේ ජීවිතේ ඔයාට දැනට ලැබිච්ච හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම ඔයාගේ ජීවිතේ ඔයා ඉස්සරහට බලාපොරොත්තු වෙන විදිහේ ඔයාගේ goals, future achievements ඔයා ඒවා ලස්සනට කොලයක ලියලා ඔයා ස්තුතිවන්ත වෙන විශ්වයට දැනටමත් ඔයා ඒවා ලබාගෙන තියෙන විදිහට. ඒ වගේම විශ්වයට ස්තුතිවන්ත වෙන්න, සබාදහමට ස්තුතිවන්ත වෙන්න, ඔයා ඔයාටම ස්තුතිවන්ත වෙන්න. මේ අන්තිම විනාඩි 5 ඔයා ගත කරන්නේ හරිම ධනාත්මක විදිහට. මං අන්නේ ඒකයි ඔයාට කියන්නේ. මොකද ඔයා මෙන්න මේ වෙලාවට ඔයා ස්තුතිවන්ත වෙද්දී ඔයාගේ ශරීරයෙන් ලස්සන ශක්ති ධාරාවක් මේ විශ්වයට මුදා හැරෙනවා. ලස්සන ෆ්‍රීකවන්සි එකක් මේ විශ්වයට මුදා හැරෙනවා. මේ ෆ්‍රීකවන්සි එකෙන් මොකද්ද අපේ ජීවිතයට වෙන්නේ? ඒ තමයි අපි මේ ෆ්‍රීකවන්සි එක අපේ ශරීරයෙන් මුදා හැරියට පස්සේ විශ්වය හිතන්නේ මෙයාට මේ ජීවිතය ගැන මෙයා ගොඩක් සැටිස්. මෙයා මේ ජීවිතය ගැන ගොඩාක් සතුටින් ජීවත් වෙන්නේ. ඒකයි මෙයා මට ස්තුතිවන්ත වෙන්නේ. එහෙනම් මම තවත් මෙයාට මේ ජීවිතේ ලස්සන කරන්න උදව් කරනවා. මෙයා කැමති ජීවිතේ මම මෙයාට ලබලා දෙනවා. හරියට මිරර් එකක් වගේ. මිරර් එකකට ගිහිල්ලා ඔයා ලස්සනට hina වෙනවා. hina වුණාම ඔයාට පේන්නේ මොකද්ද? ලස්සන hina වෙන මෝනා. ඒ වගේම තමයි ඔයා මිරර් එකක් ඉස්සරහට ගිහිල්ලා ඔයා ඇඬුවොත් ඔයාට පේන්නේ අඬන මෝනා. ඒ වගේ තමයි විශ්වයත් හරියට පොඩි ළමෙක් වගේ. එයාට දෙන්නේ මොකද? එයා ආපහු ඒක පෙරලා අපිට ලැබෙනවා. ඒ වගේම තමයි මම ඔයාට මෙන්න මේ දේත් කියන්න. ඔයාලට නිදා ගන්න යද්දි ඔයා කෑ ගහලා අඬලා ඒ වගේම ඔයා වෛරෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් මේ වගේ නරක ශක්තියින් එක්කව නින්දට ගියොත් ඔයාට අන්නේ ශක්ති ටිකම තමයි පහවදා උදේටත් ඔයාට ලැබෙන්නේ. ඔයාගේ ජීවිතේට ලැබෙන්නේ. මොකද ඔයා දවස ගානේ මේ රැට නිදා ගන්න මොහොතේ වෙද්දී ඔයා සතුටින් නෙවෙයි නා නිදාගන්නේ. ඔයා ධනාත්මකව නෙවෙයි නා නිදාගන්නේ. ඔයාගේ ජීවිතේ ඔයාට ලැබෙන්නේ ඔයා හිතන පතන විදියට. ඔයා ගාව තියෙන දේ තමයි ඔයාට ලැබෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ විශ්වයට ඔයා මුදා හරින්නේ නරකද නරකම තමයි ඔයාට පෙරාලා ලැබෙන්නේ. ඒ වගේම තමයි ඔයා විශ්වයට හොඳද නිකුත් කරන්නේ. ඒ හොඳ තමයි ඔයාට පෙරාලා ලැබෙන්නේ. ඉතින් මම අද ඔයාලත් එක්ක බෙදාගන්නේ හැමදාම රැට ඔයා නිදාගන්න මොහොත මේ අන්තිම විනාඩි 5 මෙන්න මේ දේ වෙනුවෙන් ඔයා ගත කරත් ඔයාගේ ජීවිතේ මේ විශ්වය විසින් පුදුමාකාර ලස්සන ජීවිතයක් බවට පත් කරයි. ඉතින් ඔයා අද ඉඳන් මේ කොලේකුයි පෑනකුයි අරගෙන ලස්සනට ඔයාගේ ජීවිතේ ලැබුච්ච දේවල් වලට ඒ වගේම ලැබෙන්න තියෙන දේවල් වලට ඔයාගේ අනාගත බලාපොරොත්තු වලට ලස්සනට ස්තුතිවන්ත වෙන විදිහට ඔයා ලස්සනට ලිපියක් ලියන්න. ලියලා ඒක හැමදාම රැට අන්තිම විනාඩි 5 ඇතුළත ඒක කියවන්න. ස්තුතිවන්ත වෙන්න. විශ්වයට, සබාදහමට, ඔයාට මේ ඔයාගේ ගාඩියන් ඒන්ජල්ට මේ හැම දෙයකටම ඔයා ස්තුතිවන්ත වෙන්න. ඔයාට ලැබෙන හුස්ම ටිකට පවා ඔයා ස්තුතිවන්ත වෙන්න. මේ හැම දෙයකින්ම ඔයාගේ ශරීරයෙන් නිකුත් වෙන මේ ලස්සන ෆ්‍රීකවන්සි එකෙන් ඔයාගේ ජීවිතේ පුදුමාකාර විදිහට ලස්සන කරයි. ඒ වගේම තමයි ඔයාට මම මෙන්න මේ දෙත් කියන්න. ඇයි අපි මේක දැන් රැටම කරන්නේ? ඒකට හේතුව අපි රැට නිින්දට යද්දී අපි ගොඩාක් ඩීප්ලි නින්දට යනවා. ඒ කියන්නේ අපේ ලයිෆ් එකට අපේ සෝල් එකට අපේ බොඩි එකට ගොඩාක් ලොකු රිලැක්සේෂන් එකක් එනවා. හැබැයි ඔයා නිදා ගන්න කලින් මොනවා හරි දෙයක් හිතමින් ඔයා නිදාගත්තොත් අන්න ඒක තමයි අන්තිම මොහොතේ ඔයා හිතපු දේ. අන්තිම මොහොතේ ඔයා ගාව තිබිච්ච දේ. ඒක තමයි ඔයාගේ සබ්කන්ෂස් මයින්ඩ් එකට යන්නේ. කියන්නේ ඔයාගේ යටිහිතට. යටිහිත ඔයාගේ ජීවිතේ ඔයා ලබා තියෙන හැම දෙයක්ම ඔයාට ලබලා දෙනවා. ඒ නිසා තමයි ඔයාගේ යටිහිතට මේ ඇෆර්මේෂන් ටික දැම්මොත් යටිහිත මුළු නිින්ද පුරාවටම ඒකම රිපීට් කර ලස්සනට
ඒක ජීවිතේ මැෂින් එකක් වගේ. රිපීට් කර කර ලස්සනට මුළු නිින්දම එයා ගත කරනවා. ඉතින් ඒක රිපීට් වෙන හැම මොහොතක් ගානෙම ඔහුගේ ශරීරයෙන් ලස්සනම ෆ්‍රීකවන්සි එකක් ගලාගෙන යනවා. විශ්වයට මුදා හැරෙනවා. ඉතින් මෙන්න මේ පුංචි දෙයින් ඔයාගේ ජීවිතේ ගොඩාක් පුදුමාකාර විදිහට ලස්සන කරගන්න පුළුවන්. වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඔයා බලාපොරොත්තු වෙන සුන්දර ජීවිතේ ඔයාට ලැබෙන්න පුළුවන්.